අරුණලු සමගින් උදාවන සෑමාලු දවසක්ම මැවුම්කාර දෙවිඳුන් වෙතින් අප ලබන තිලිනයක්. ඒ සෑම දවසකටම ජීවමාන දේව වචනෙන් අපට පණිවිඩයක් තිබෙනවා. ඒ පණිවිඩය පසක් කරදීමට දිනපතා දේව වචනය වෙත අපේ හදවත පිබර කරමු. ජීවිතාලෝකය ගෙන එන බයිබලෙන් පිටුවක්. අද දවසේ ඔබට කතා කරන්නේ සහෝදර පියුමාල් පෙරේරා. සුබ උදෑසනක් කියලා අද දවසේදීත් ඔබට ප්‍රාර්ථනා කරනවා රේඩියෝව සමග එකතු වෙලා දෙවියන් වහන්සේගේ වචනය අහන්න, වචනය මෙනෙහි කරන්නට ඔබ එකතු වෙලා ඉන්නවා. දේව අනුග්‍රහය, දේව කරුණාව ඔබට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රේමවන්තයනි, අපේ ජීවිතයේ විවිධ අවස්ථාවන් වලට මුහුණ දෙන අය. මෙවැනි අවස්ථාවන් වලදී බොහෝ වෙලාවට අපේ ඇතුළාන්තයේ සමාදානය අපිට නැති වෙනවා අපි මුහුණ දෙන වාතාවරණයත් එක්ක. නමුත් බයිබලය අපිට මඟ පෙන්නනවා ජීවිතයේ ඕනම අවස්ථාවකදී දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රීතිය ලබන්නට පුළුවන් රහසක් පිළිබඳව. ඒ රහස අපිට උගන්වන්නේ දාවිත් රජතුමා. ගීතාවලියේ විවිධ ගීතිකාවන් ලියනු ලබන්නේ දාවිත් රජතුමා. මේ දාවිත් රජතුමා ලියන ගීතිකාවන් ඇතුළතදී ඔහු ජීවිතයේ මුහුණ දුන්න වාතාවරණ පිළිබඳව අපට ඉගෙන ගන්නට පුළුවන්. කුඩා කාලේ එඬේරෙක් විදියට ආරම්භ කරන ඔහුගේ ජීවිතය නිවසෙන් පිටතට වෙලා හිටියේ. සමහරක් වෙලාවට ඔහුගේ ජීවිතේ වටිනාකම් ඔහුට ලැබුණේ නැහැ. නමුත් ටිකෙන් ටික ඔහු ගොඩනැගෙද්දි, තරුණ වියට එද්දි ඔහු රජ කෙනෙක් බවට පත්වෙන කාල පරිච්ඡේදයේදී පවා ඔහු ජීවිතේ විවිධ වාතාවරණයන් වලට අපට හිතාගන්නට බැරි අසීරු වාතාවරණයන් වලට, අර්බුදයන් වලට, ප්‍රශ්න වලට මුහුණ දුන්නා. අපි ප්‍රශ්න වලට මුහුණ දෙද්දී මම ඔබට මතක් කරා වගේ අපේ ඇතුලේ අසමාදානය, එහෙම නැත්නම් ප්‍රීතිය නැතිකම එන්නේ. ඒත් අපිට කියන්නට පුළුවන්ද අපි ජීවිතේ මුහුණ දෙන හැම වාතාවරණයකදීම අපේ ජීවිත ප්‍රීතියෙන් තියෙනවා කියලා. සිංහල කතාවක් ඔබ අහලා තියෙනවා නිතරම, නැවගිලුණත් බෑන්චූන් කියන කතාව. මේක ඇත්තටම ඇත්තද? නැවක් ගිලීගෙන යද්දී බෑන්ඩ් එක ප්‍රීතියෙන් ගායනා කරන්නට, වාදනය කරන්නට පුළුවන්ද? මනුෂ්‍යයන්ගේ ඇතුළාන්තයේ ප්‍රශ්න කරදර එද්දී ඇතුළාන්තයේ පිරෙන්නට පටන් ගන්නේ ශෝකයෙන්, බයෙන්, අවිනිශ්චිත ස්වභාවයෙන්, පීඩාවෙන්, බලාපොරොත්තු රහිත ස්වභාවයෙන්, ප්‍රීතියක් නැතිව ජීවිතය ව්‍යාකූල තත්වයකට පත් වෙනවා. ඇත්තටම එහෙම අවස්ථාවක් අපේ ජීවිතයන් වලට අපි ලබන හැම වෙලේකදීම අපේ ජීවිතය සීරු මාරු කරගන්නට අපි අපහසුතාවයට පත් වෙනවා. එහෙම නැත්නම් අපේ ජීවිතේ දැන් මොනවද මං කරන්න කියන එක අවධානය යොමු කරගන්නට බැරි වෙනවා. නින්ද අපිට නැති වෙනවා. සැනසීම අපිට නැති වෙනවා. නමුත් බයිබලයේ අපිට දාවිත් රජතුමා පෙන්නනවා මම මේ කතා කරපු හැම කාරණාවටම වඩා ප්‍රතිවිරුද්ධ කාරණාවක් අපේ ජීවිතේ ප්‍රශ්න හමුවේදී අපිට ලබන්නට පුළුවන් කියලා. ගීතාවලියේ 4 වෙනි පරිච්ඡේදයේ ඔහු මේ ගැන ඉතාමත් අලංකාරව කතා කරනවා. ගීතාවලියේ 4 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ කියනවා තමා විපතකට මුහුණ දීලා ඉන්න වෙලාවේදී, තමා මනුෂ්‍යයන්ගෙන් අගෞරව ලබන වෙලාවේදී, තමා මනුෂ්‍යයන්ගෙන් ගැරහුම් ලබන වෙලාවේදී, පීඩාවට පත් වෙලා ඉන්න වෙලාවේදී ඔහු කොහොමද මේ ප්‍රශ්නේ දිහා බලන්නේ කියලා. මෙවැනි වාතාවරණයක් ඇතුළතදී දාවිත් රජතුමා දෙවියන් වහන්සේ දිහා බලපු ආකාරය ඔහු Tamanගේ ගීතිකාවේ අපිට පෙන්වනවා. ඔහුගේ පළවෙනිම දේ තමයි යාඥාවෙන් දෙවියන් වහන්සේ දෙස බැලීම. ඔහු ප්‍රශ්නවලට මුහුණ දෙද්දී යාඥා කරන්නට පටන් ගන්නවා. අභියෝගයන් වලට මුහුණ දෙද්දී දෙවියන් වහන්සේට හඬ දෙන්නට පටන් ගන්නවා. දෙවියන් වහන්සේ දිහායි ඔහු බලන්නේ. රහස යාඥාවයි. යාඥාව නිසා ඔහුට දෙවියන් වහන්සේ දිහා බලන්නට පුළුවන් වෙනවා. දෙවියන් වහන්සේ ඒ යාඥාව දිහා බලන කල දෙවියන් වහන්සේ ඔහුගේ ජීවිතයේ ඇතුළාන්තය වෙනස් කරනවා. ගීතාවලියේ 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ ඉඳන් 8 වෙනි පදය ප්‍රශ්නයක්, අභියෝගයක් හමුවේ
ඔහු මෙවැනි ප්‍රකාශයක් කරනවා. අපට ප්‍රීතිය පෙන්වන්නේ කවරෙක්ද? බොහෝ දෙනා කියති, සමිඳුනි, අප වෙත ඔබගේ කුළු නැස යොමු කළ මැනව. ධන ධාන්‍ය මිදිපැන් බහුලව ඇති අයට වඩා ඔබ මා සිත ඉමිහිරි ප්‍රීතියෙන් පුරවා ඇත. මම ශාන්ති සිතින් සැතපී වහා නින්දට යමි. මන්ද සමිඳුනි, ඔබ පමණක් මට සුරකිව විසීමට වර දෙනසේක. ගීතාවලියේ මෙම ගීතිකාව ආරම්භ වන්නේ ඔහු මූණ දෙන ප්‍රශ්නත් එක්ක. ඔහු මූණ දෙන අභියෝගත් එක්ක. හැබැයි ගීතිකාව ඔහු අවසාන කරන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් කාරණාවත් එක්ක. 6 වෙනි පදයේදී ඔහු කියනවා අපිට ප්‍රීතිය ගෙනෙන්නේ කවුද කියලා බොහෝ දෙනා අහනවා. අමාරු වාතාවරණයකදී ශෝකය පිරෙන්නේ. එහෙත් අපිට ප්‍රීතිය ගෙන දෙන්නේ කවරෙක්ද කියලා ප්‍රශ්න අහන වෙලාවේදී ඔහු කියනවා සමිඳුනි, ඔබ වහන්සේගේ මූණේ ආලෝකය මා දිහාවට ඔබ වහන්සේ යොමු කරන්න. ප්‍රශ්න කරදර මැදදී අපි දෙවියන් වහන්සේගේ මූණ, දෙවියන් වහන්සේගේ ආලෝකය, දෙවියන් වහන්සේගේ කරුණාව අප වෙත යොමු කර ගැනීමයි යාඥාව ඇතුළතින් වැදගත් වෙන්නේ. ඔහු කියනවා මිනිස්සු අපිට ප්‍රීතිය එන්නේ කොහෙන්ද ප්‍රශ්න ඉද්දි කියලා අහද්දී ඔහු කියන්නේ ස්වාමිනිය, ඔබ වහන්සේගේ කරුණාව, ඔබ වහන්සේගේ මුහුණ, ඔබ වහන්සේගේ ආලෝකය මා කෙරෙහි යොමු කරන්න. ඇයි එහෙම යොමු කරන්නට කියන්නේ? ධන ධාන්‍ය තියෙන මිනිසයන්ට වඩා, මිදිපැන් බහුලව තියෙන අයට වඩා ඔබ වහන්සේ මගේ සිත ප්‍රීතියෙන් පුරවනවා ඔබ වහන්සේගේ කරුණාව නිසා. ප්‍රශ්න කරදර තියෙද්දී, බාධක එද්දී හිත අසමාදානයෙන් පිරෙනවා. නමුත් දාවිද් කියනවා ඔබ වහන්සේගේ කරුණාව ආලෝකයෙන් මාව පුරවන්න. ධන ධාන්‍ය තියෙන මිනිසයන්ගේ ප්‍රීතියට වඩා, මිදිපැන් බහුලව තියෙන අයගේ ප්‍රීතියට වඩා ඔබ වහන්සේ මගේ හිත පුරවන්නට යනවායි කියලා. ප්‍රශ්න තියෙද්දි මම ඔබට කිව්වා අපිට සමාදානයෙන් නිදා ගන්නට හම්බ වෙන්නේ. සුවසේ නිදා ගන්නට හම්බ වෙන්නේ. ඇතුලාන්තයේ සමාදානයේ ගිලිහුණාම අපි කොට්ටේට ඔළුව තියෙන හැම වෙලාවකදීම නින්දට වඩා අපේ ප්‍රශ්නය තමයි අපේ ඔළුවට එන්නේ. අපේ ඇස්වලට කඳුළු පිරෙන්නේ. අපිට බලාපොරොත්තු රහිත ස්වභාවයකින් අපේ යහන මතට වෙලා ඉන්නට සිද්ධ වෙන්නේ. නින්ද යන්නේ අපිට. එහෙට පෙරලෙනවා, මෙහෙට පෙරලෙනවා, ඒ ගැන කල්පනා කරනවා, ඒ ගැන හිතනවා, සැලසුම් හදනවා. හැබැයි දාවිත් රජතුමා මේ ගීතිකාව අවසන් කරනවා මට කොපමණ ප්‍රශ්න තිබුණත් මං ඔබ වහන්සේ ඉදිරියේ යාඥා කරලා ඔබ වහන්සේ දිහා බලන කල, ස්වාමිනිය, ඔබ වහන්සේ මගේ හදවත ප්‍රීතියෙන් පුරවන කල මම ශාන්ති සිතින් සැතපෙනවා. මම සමාදානයෙන් මගේ ඇඳට යනවා. ඒ වගේමයි මම වහාම නින්දට යනවා. එහෙට පෙරලිලා මෙහෙට පෙරලිලා ගොඩාක් වෙලා ගිහිල්ලා නෙමෙයි මම නින්ද යන්නේ. මම වහාම නින්දට යනවා. ඇයි? ඔබ වහන්සේ පමණක් මට සුරකිව ඉන්නට වරම දෙන නිසා. දාවිත් රජතුමා දෙවියන් වහන්සේ දිහා විශ්වාසයෙන් නැදහිල්ලෙන් බලද්දී ඔහුට එන ප්‍රශ්නවලදී ඔහුගේ හදවත අසමාදානයට වෙනුවට දෙවියන් වහන්සේ ප්‍රීතිය සහ සමාදානය පුරවන්නට යනවා. අද උදෑසන මේ පණිවිඩය අහන ඔබගේ ජීවිතයේ යම් තැනකදී බාධකයකට, අසීරුතාවයකට, අභියෝගයකට ඔබ මුහුණ දීලා තියෙනවා. ඔබත් මෙවැනි වාතාවරණයක් නැතුළේ යනවනම්, සමාදානය නැතුව, බලාපොරොත්තු විරහිත වෙලා නිදා ගන්නට ඔබට සැනසීමක් නැතුව ඉන්න කෙනෙක් නම් දාවිත් රජතුමාගේ රහස අල්ලගන්න. රහස නම් දෙවියන් වහන්සේට යාඥා කිරීම සහ උන්වහන්සේගේ කරුණාව ඔහු කෙරෙහි දිනා ගැනීමත්, දෙවියන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ විශ්වාසය තබා ගැනීමත්. ශාන්ති සිතින් ඔහු සැතපෙනවා. ප්‍රීතියෙන් ඔහු නින්දට යනවා. ඔබ මම විශ්වාස කරද්දි දෙවියන් වහන්සේව උන්වහන්සේ ඉදිරියේ සම්පූර්ණයෙන්ම යාඥාවෙන් උන්වහන්සේ දිහා බලන කල උන්වහන්සේ අපිව සුරකිව උන්වහන්සේගේ සමාදානය දෙන්නට යනවා. ප්‍රේමවන්තයනි, මේ අභියෝගය මම ඔබට තියන්නට කැමතියි.
උන්වහන්සේ දිහා බලන්න, ඒ සමාදානය, ඒ ප්‍රීතිය ඔබ අත්පත් කරගන්නට උත්සාහ කරන්න. දේව කරුණාව ඔබ සමග වේවා. අපි යාඥා කරමු. මහිමාන්විත දෙවි ස්වාමිනී, මේ පණිවිඩය අහන, මේ යාඥාව අහන යමෙක් ඇද්ද? ඔවුන්ගේ සිත් අසමාදානයෙන් පිරිලනම්, ඔවුන්ගේ සිත්වල ප්‍රීතියක් නොමැතිනම්, ඔවුන්ගේ සිත්වල බලාපොරොත්තුවක් නොමැතිනම්, ඔබ වහන්සේ දිහා විශ්වාසයෙන් බලන්නට ඔබගේ කරුණාව, අනුග්‍රහය ඔබ දානය කරන්න. ස්වාමිනී, අපි යටත් වෙනවා. ඔබ වහන්සේ පමණක් අපිව සුරකිව කරන, ඔබ වහන්සේ පමණක් අපිව රැකගන්න, ඔබ වහන්සේ පමණක් අපිව සුරකි දෑතින් ගෙනියන දෙවියන් වහන්සේ බව විශ්වාස කරන්නට අපට වරම දෙන්න. යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමේන්.